ඉතින් දිගු නිහඬියාවකට පස්සේ අද රිවර්ස්ටන් ආවා. රිවර්ස්ටන් කුළුණු ටවර්ස් බලන්න යන්නේ දැන්. පල්ලෙන් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක අරගෙන කිලෝමීටර් 2ක් විතර තියෙනවා. කිලෝමීටර් 2ක් විතර පා ගමනින් ටවර් වෙත. මාරම ලස්සන පරිසරයක්. මං ඉතින් ඔයගොල්ලන්ට අවට තියෙන සුන්දරත්වය පෙන්වන්න. එහෙනම් මාත් එක්ක යමු. ඔන්න ඉතින් ටිකට් එකක් ගත්තා කිව්වා. ටිකට් එක පෙන්වන්න බැරි වුණානේ. මෙන්න මේ තියෙන ටිකට් එක. මේක තමයි ටිකට් එක. අපි ඉතින් මේ පරිසරයේ සුන්දරත්වයේ විඳගෙන ඉස්සරහට යමු. එතනින් බැහැලා view point එක බලමු. මාර ලස්සනයි. ටවර්ස් කිව්වට මේ මෙතන ටවර් එක විතරක් නෙමෙයි. තව එහා පැත්තේ ටවර්ස් ගොඩක් තියෙනවා. ඒවා තමයි ටවර්ස් කියන්නේ. මෙතන view point එකට ඔන්න ඉතින් අපි ආවා. දැන් ඉතින් view point එකට ආවා. එතනින් එහාට ටවර්ස් වලට යනවද නැද්ද කියලා කල්පනා කරේ. අපිට පුංචි ලෝකාන්තේ බලන්නත් යන්නත් තියෙනවා. අපි මොකද කරන්නේ? අපි පුංචි ලෝකාන්තේ බලන්න යමු. ඔව් පුංචි ලෝකාන්තේ බලන්න යමු. මෙතනින් එහෙනම් අපි දැන් පල්ලම් බහිමු. පල්ලම් බැහැලා
අපි යමු පුංචි ලෝකාන්තේ බලන්න. එහෙනම් ඕගොල්ලෝ අවට වටපිටාවේ සුන්දරත්වය බල බල එන්නකෝ. යාළුවනේ කල්ලම් බහිද්දී ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙනවා. මට නම් කිසි අවුලක් නැහැ ඉතින්. එමීට බහිනවා. අනිවාර්යෙන් ඕගොල්ලොත් මේ දවස්වල එද්දි කියන්නේ මෙහෙට එද්දි කොහොමත් රේන් කෝට් එකක් අරන් මෙන්න. ඔන්න ඉතින් යාළුවනේ පිටවල පතන පුංචි ලෝකාන්තය කියලා කියනවා කට්ටිය. පිටවල පතන. නමුත් පිටවල පතන. හරිනේ. මෙතෙන්ලා මීටර 800ක් තියෙනවා කිව්වා. ඇල්ලක් තියෙනවා කිව්වා. ඇල්ල පැත්තට යන්න එපා කිව්වා. මක් නිසාද මා නොදනිමි. එම නිසා සේෆ්ටි ෆස්ට් කියලා අපි ඒ පැත්තට නොයයිමු. දැන් අපි යමු පිටවල පතන. පාර නම් එච්චර හොඳ නෑ. නමුත් අපි යමු. ඉතින් අපි පුංචි ලෝකාන්තයට ආවා. ඉතින් වැටුණා සුනේදුම්. නමුත් මාරම රසයි.
ඔන්න ඉතින් යාළුවනේ අපි පිටවල පතනත් බැලුවා. දැන් නම් බඩගිනි. බඩගිනි කියන්නේ උදේට කෑවා දවල්ට තාම කෑවේ නෑ. දැන් වෙලාව 1:45යි. 1:45යි කොහොමත් කන තැනක් හොයාගන්න යද්දි කොහොමත් 2-3 වෙයි. 2-3 වෙයි. ඒ වෙනකන් ඉතින් වතුරේ පිහිට තමයි. එහෙනම් අපි ඉස්සරහට සෙට් කරමු.